සතුට. හැබැයි ආය නිතරම මෙතන එනවා යනවා කියන එක නම් මම දන්නවා. දර්ශන අපි ඉතින් මෙතන තමයි කරකෙන්නේ. දර්ශන තමයි දකින්න අමාරු. ඒකත් එහෙමද? මිස්ටර් එරික් කාට මතකද කාලයකට ඉස්සෙල්ලා ලේඩි කෙනෙක් මිසින් වුණා. වාගේ වැඩත් එක්ක ඒවා මතක තියෙන්න. දර්ශන ඔය මොකක් ගැනද කියන්නේ? මට එච්චර නිශ්චයක් ගන්න නැහැ. මොකද ඔයා දන්නවනේ මගේ රාජකාරීත් එක්කලා ඒ කාලවල දින දේවල් මම ඔළුවේ තියාගන්නවා. මේ දර්ශන මට දැන් මීටින් එකක් තියෙනවා. අපි පස් වෙලාවක මේකට කතා කරමු. අද කොලේ යතේනේ ඌ ගියා යන්න බං. අද බං උඹ කියු කතා. ඔව් බං ඒක හිඟන්න එන්නේ බං. ඌව හොයාගමු බං. ජයා අද අපේ රෙස්ටුරන්ට් එකට ආවා මිස්ටර් දර්ශන කියලා පුද්ගලයෙක්. මට මිනිහා ගැන නම් එච්චර සැටිස්ෆයි ගන්නක් නැහැ. ඕකටත් තුමු පරිස්සම් වෙලා. හරි අපේ වැඩේ හරිනේ. කිසි ප්‍රශ්නකුත් නැහැනේ. මම කියපු විදිහට වැඩේ කරපන්. ඕකේ රයිට්. ඉරික් මාත්‍යා යාර කිල්ලට මොකද කරන්නේ? දෙයක් වෙලා තියෙන. ඒ කිල්ල නැති කරන්නද? එහෙම නැත්නම් රොස්ගේ කැමත්ත? නෑ. ඔයාලා කිසි දෙයක් කරන්න එපා. මම උඹලට කියනකම් එලට අතක්වත් කියන්න එපා. යාට මං කිල්ලව ආරක්ෂිත කියලා තියෙන කෙනෙක් ගාව. ඒක අපි ආරක්ෂාවට මොකද වෙයිකේ වත්තේ හැමෝම දැන් දන්නවා. දැන් කොයිලායි පොලිසියෙන් පරින්ද දන්නේ නැහැ. මම මේකයි කියන්නේ උඹලට. මම දෙයක් කරමු. කල්පනා කරන්න. මේ විලාව එච්චර වෙලාවකුත් නෙමෙයි. ඒක නෙමෙයි. ඔය එක්ක පැටි කරක් ගහුවද? ඔව් මම පැත්තට ගියා. කොයිලායි පොලිසියෙන් එයිද කියලා නම් හිතා ගන්නත් බෑ. ඒකට හේතුව අර කෙල්ල. හරි බං. කෙල්ලට මොකද්ද කරන්න ඕනේ කියන එක බොසා තමයි දන්නේ. හරි දැන් ඔබට මං කිව්වනේ. ඔය කෝකටත් අජ්ජගෙන ඇග් ගහගෙන හිටපන්. අලුතෙන් ආපු එකානේ. මොකද මිනිහගෙනත් අපිට 100%ක් කියලා වැඩක් කරන්න අමාරුයි. මිනිහගේ හැම්බුලා මත ෆෝන් එක. ඔබ දන්නවනේ. අපි ගැන යම් තොරතුරක් ගියොත් අපි ඔක්කොම විනාශයි. බෑග් ගහගෙන හිටපන්. මත්තයා වැය පාරේ එනකොට උඩේ ෂෝට්කට් පාරක් තියෙනවා.
හැබැයි මහත්තයා ඒ පාර නම් කවුරුත්ම දන්නේ නැහැ. මහත්තයාට නින්ද මං කියන්නේ. හොඳ කෑම ඒකේ ඇති. මහත්තයාට මම නම්බරයක් දෙන්නම්කෝ. ඒකට කතා කරලා ඉන්න. හැබැයි මතක තියාගන්න අවස්වරුවකට හොඳේ. මහත්තයා එනම් මං යන්න. Aku polisi ni keren ni. මෙතනින් ඉවර කරමු. කතාව පටන් ගමු. යම. හරිද? මම හැමදේම දෙයට කියන්නේ. මට ඉන්නවා ලස්සන දරු පවුල. අපේ දරු පවුල ඉදිරියට ලස්සනට ගෙනියන්න ඕනේ. ඒක නිසා මම ඉන්න සිද්ධ වුණා. මට මායි නැවතනේ අපරාධ වැඩ කරන්නේ නේ. මම හරි ආසයි මගේ දරු පවුලත් එක්ක ආයෙත් ලස්සන ජීවිතයක් ගත කරන්න. මට සේ උදව් කරන්න සේ. මම මේ ඇත්තමයි කියන්නේ. මම කියන්නේ හැමදේම කරනවා. හරි. බය එතකොට මේක කාර්යය සල්ලි නැති ඉඳා. හරි. මම උපරිම try එකක් දෙන්නම්. බෝ මේකෙන් නිදාස් කරන්න. හැබැයි මට ඒ වැඩේ වෙන්න ඕනේ. ඇහුණාද? මරුන්නකා සල්ලි දෙන්න. නයි අතපය නම් දික් කරන්න එපා. මං කවුද කියලා දන්නවද? හරි හරි මට ඒ වැඩක් නැහැ. මම ගත්ත සල්ලි දෙන්නම. හතර වටේ කට්ටියට වෙන්න කියනවා ඈ. හරි කියලා බලපන්කෝ. හරි එහෙමද මම කියන්නේ. බලන්න ආවේ උඟ කලකින් දැක්කේ නැති යකෝ මාර වැඩක් නේ. ලොකු ලොකු ඉන්නසුන් විතර මුන් යයිතිය. ආයක් ගන්න ඕනේ. එක පැයකට තටවර හිතට නැගින කොහොමද? යමද මිස්ටර් හැරික්?
හිතුවේ නෑනේ මේ මම්බ වෙයි කියලා. අපි කතා කරමු. අනේ මහත්තයෝ මම දැන් යන්නද? මම මේකට සම්බන්ධ නෑ මහත්තයෝ. මට ගෑනු ළමයා ගෙන දුන්නා විතරයි. අනේ මහත්තයෝ මට යන්න දෙන්න. අනේ මහත්තයෝ ප්ලීස්. කොයි යන්නද? දැන් පොලිසියෙන් මෙතනට එයි. එතකොට අපි එතනින් බලාගමු. සුදර්ශන කටුස් ඕන තරම් ඉන්නවා. ඒත් ඔයා වෙන කටුස්සා මෙතන නැහැ. ඒක අපි පොලිසියෙන් බලාගමු. මේ කටුස්සා කවුද? මගේ ස්වාපු රෝසිව ඉල්ලන බැරිම කාට ඉල්ලෙන්නයි මට